අපි දැන් මේ යනවා නානලින්දයි ගිනි පෙට්ටි පාලමේ බලන්න. ගොඩ කාලෙකින් ගියේ නෑ නානලින්දටයි ගිනි පෙට්ටි පාලම පැත්තේ. ඉතින් මේ සෑහෙන අවුරුදු මං හිතන්නේ 10කට 15කට පස්සේ තමයි මේ යන්නේ නානලින්ද බලන්න. අපි පොඩින් දෙන්න නම් ඉස්සරහා ගියා. දැන් අපි දෙන්න යනවා. අපි දෙන්නත් යනවා. ගිහිල්ලා බලන්න මේ මොකද වෙලා තියෙන්නේ. ඒ පරිසරයේ ගොඩ කාලෙකින් වින්දේ. ඉතින් අපි දැන් හිතුවා ගිහිල්ලා ටිකක් දුර යන්න තියෙනවා. ගිහිල්ලා අපි බලමු. ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ඉන්නේ දෙන්නට ඉතින් සෑහෙන කාලයකට පස්සේ ලොකු සතුටක් මේ ඇවිදින්න යන එකත්. පරිස්සමෙන් නෝක තමයි අපේ ගමේ දර්ශනය තමයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා නම් ලස්සනට ඉර බැහැගෙන ඉරත් ලස්සනට පේන්න තිබුණා මේ හරියෙන්. දැන් නම් නෑ ඉර බැහැගෙන ගිහිල්ලා. ඉතින් අපේ ඇල ඉස්සර අපි පොඩි කාලේ නිතරම නාපු ඇල. දැන් නම් ටිකක් ඉතින් මේක සවුත් වෙලා නාන්න පුළුවන් මට්ටමක නැහැ. මේ කියන්නේ අපේ වෙල්ලේ ආය. ඒ පින්නම් මේක තමයි ඉතින් අපේ ඉස්සර නිතරම සෙල්ලම් කරපු තැන තමයි මේ තියෙන්නේ ඉස්සර අපේ නානලින්ද. මේකට තමයි අපි ඉස්සෙල්ලා ඇවිල්ලා නාන්නේ. මේකේ ගමේ මිනිස්සු මෙතන වෙන් කරලා තියෙනවා. හොඳට ඉස්සර මෙතන හදලා තිබුණා නාන්න පුළුවන් විදියට. දැන් නම් මේක වල්බී වෙලා පේන්න තියෙනවා ඔයගලන්ට. ඉස්සර මේ මුළු ගමේම මිනිස්සු මේ වෙලෙන් එගොඩ ගමේ අපේ ගමේ සියලු මිනිස්සු මෙතනින් තමයි ඉස්සර නාගත්තේ. බොහොම ඉස්සර පිරිසුදු වතුර පිටිච්ච දණක්. දැන් නම් ඉතින් ගොඩක් වල්බී වෙලා ගිහිල්ලා. බලාගෙන මොකද හිතෙන්නේ? සතුටේ? මොකද සතුට? සතුටි ආහින්දලා. මේ තියෙන්නේ දිගටම මල් ඇටෝනියා මල් හැවිච්ච ඇල. මේක දිගටම තියෙනවා. අපි දැන් මේ ආපු පාර දිගේ දිගටම තියෙනවා මේ ඇල. මේක ගොඩක් දුර යන ඇලක්. මේ මෙතනින් තමයි මේ බෝගහමල අර තියෙන බෝගහමල. මෙතනින් තමයි අර වතුර දාන්න හැදුවේ. අර පාර පිරෙන වතුර ගෙනහැල්ලා. ඔයගොල්ලෝ මේක දිගේ ගිහින් තියනවද? ඕන ගිහලා. වැටෙයිද? වැටෙන්නේ. ගිහලා. මේක බයිසිකල් තරම් එන්නේ. නෑ මේක නෙමෙයි සපත්තු පාර. මම බයිසිකල් අරන් එන්නද? නෑ ඔමින් මේක වෙන පාරක් ඉන්න. මම බයිසිකල් අරන් එන්න. ඒක අත බෑ ඉවර පාරක්. ඔය වෙන පාරක් නේ. ඉන්න සපත්තු පාරම නෙමෙයි.
ඇවිල්ලා බලන්න ඉතින් නිකන්. බයිසිකලෙන් එන්න එපා. බයිසිකලේ එන්න එපා. බයිසිකලත් එක්ක ඇද ගිරෙන්නත් නේ. ඉස්සර නම් තිබ්බේ මේවට ඒ දඬු. දැන් නම් ඒ දඬු නැහැ. මෙතනින් තියෙන බෝධියද? මෙතනින් හැත් පැත්තට තියෙන බෝධිය. මෙතන? ඔය හැපැත්තේ ඔය සද්ද ඇහෙන්නේ. ඔයගේ හැපැත්තට ගියාම බෝධිය තියෙන්නේ. අර රතන තියෙන අර ඇත බෝධිය. බෝධියට යන්න හරිම ලේසි. ලේසි නිත මෙතන. මෙතනින් හරිය. ගණන් යන කතර ලේසිද? ඔය හැපැත්ත දැන් නම් ගෙවල් හැදිලා. නැත්තම් ඉස්සර මේ දෙවට මේ තියෙන්නේ මේ දෙවට. මේ දෙවට දිගේ ගියාම බෝධිය තියෙන්නේ. පොඩි පාරක් නේද? දැන් මේකත් යන්නේ බෝධිය තියෙන නැතිද? ඈ? බෝධිය තියෙන. ඔව් මේක ප්‍රොපකම් පාර. මේ වතුර ඔය පාර මෙන්න මේ පාර දිගේ ගියාම තියෙන්නේ මේ මොකක්ද ආද මාකට බෝධිය. ඔය මොකක්ද මෙහෙම වතුර එනවද? වතුර පාරේ අර එකතු වෙන වතුර. ඔව්. අර කඩේ ගාව එකතු වෙන වතුර මෙහෙට තමයි කාණු දාලා මෙතන මේ එලට තමයි ගේන්න හැදුවේ. මෙයල්ද? ඔව්. කලාද? පරිස්සමෙන් ඈ. අනේ ආද අතරින්. කොයි? අම්මත් එක්ක. ඔව් දැන් යන්න බා. මේක තමයි මේවා තමයි ඉස්සර අපි හිටිය සෙල්ලම් කරපු තැන්. එන්න මේ තව තියෙනවා. ඔය කොහෙද? මේ තමයි තියෙන ගිනි අපි මේ යන්නේ ගිනි පෙට්ටි පාලම් බලන්න. ඔයගොල්ලෝ දැකත් ඇති සමහරට මේ જાතිය පාලම්. සපත්තු පාලම් එක පාලම් જાතිය පාලම් තියෙනවා. මේක අපි බලන්න යන්නේ ගිනි පෙට්ටි පාලම. මේ රවුම එන්න පාර ඇත්තටම හොඳ පාරක් තියෙනවා මේ දිගේ පාර ගොඩක් ඈතින් පාරක් තියෙනවා. නමුත් ඒක සෑහෙන දුරයි. මෙතනින් ආපුවාම ෂෝට් කට් එකට තමයි එන්නේ. මේ ෂෝට් කට් එක අතර මේ කොහොම ළඟයි පාර. එහා ගමේ බුදු පිළිමේ මේ තියෙන එහා ගමේ බුදු පිළිමේ අපේ අල්පු ගමේ හොඳ ලස්සන වීව් එකක් මෙතෙන්ට. එතනද ගිහලා බලන්න. තාත්තා දුරට යන්නද ටිකක්? තාත්තේ? දැන් අපි ගිහින් බලමු. ග්‍රෑන්ඩ් ඉස්සරහින් තියෙනවා ගිනි පෙට්ටි පාරම. වතුර කාලට ඇත්තරම ටිකක් බය හිතෙන දැනක්. මේක තමයි සපත්තු පාරම. මේක ගිනි පෙට්ටි පාරම. ගිනි පෙට්ටි පාලම කියන්නේ ඒ වගේ තමයි ගිනි පෙට්ටියක් වගේ යට කොටස සම්පූර්ණයෙන් තියෙන්නේ. මෙතෙන්ට මේක වතුර කාලටින් සෑහෙන බය හිතෙන තැනක්. මේක තමයි ගිනි පෙට්ටි පාලම කියන්නේ. මේක වතුර කාලට සෑහෙන වතුර පාන මෙතන යනවා. වතුර පල්ලෙහා බලන්න බෑ. මේ තියෙන නිසංසලලා ගෙවල් තියෙන්නේ. ඒ නිසංසලලා ගෙවල් තියෙන්නේ. මේ තියෙන නිසා මේ තියෙන දැන් මෙතන මේක නෙවෙයි. අර තියෙන නිසංසලලා ගෙවල් මෙතන. ඔය දන වත්තකට තියෙන්නේ. මේ ගෙවලට වතුර දාන්න තියෙන්නේ. දානවා. මේක දාන්න. යන්න පුළුවන්ද? වාට යන්න බෑ. මම යන්න. වාට යන්න බැහැ සමත්. බැලන්ස් එක පුරා. මාත් යන්නද? මේකට ගිනි පෙට්ටි පාර. බලන්න මත ආව ගැඹුරුයි ඈ. ගැඹුරුද? ඔව් ඔව්. මේ දෙපැත්ත ගැඹුරුයි. නැදින්ද තුරන්නේ? ඔව් දෙපැත්තට අඩිය තියාගෙන යන්න වෙන්නේ. මේ පැත්ත අල්ලගන්න මං ගිහිල්ලා පෙන්න. මේක අල්ල. මොඩේ දෙක. මේක කරගන්න බෑ. මේක රෝදි කරගන්න බෑ. මේ අල්ලගන්න මං යන්නේ පැත්තට අල්ල. අම්බේ දීපින් හරි අභියෝගය වෙන්නේ.
ඕගලන්ට යන බය. කොච්චර ගැඹුරුද අඩි? පැත්ත. ඒක දන්නේ නැති. නානවද මේක? කරනවා නාන ඇති මෙහෙ නම් අපි නාලා. මෙහෙ නාලා නෑ. ගැඹුරු නේ වටේ. ඔව් ඉතින් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගිනි පෙට්ටි පාලම. මේ තියෙන්නේ තියෙන ඒක තමයි තියෙන ගිනි පෙට්ටි පාලම. කියන්නේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන පාරම් જાතියක්. කදුරු තියෙන්නේ. නෝක තමයි තියෙන්නේ. ගිනි පෙට්ටි පාලම් පෙන්නලා දැන් අපි යන්න පිටත් වුණා. ඉස්සර හරිම ලස්සන පැත්තක් මේක ඇත්තටම. මේ වතුර ටිකක් තියෙන කාලෙක මේ ඇලදිගෙත් වතුර යනවා අර පැත්තට. අර පැත්ත වතුර යනවා මේ දෙපැත්තෙනුත් මෙහාට වතුර ගන්නවා. ඉතින් ලස්සන හරියක්. දැන් චුට්ටක් ඉතින් කාලයගේ ඇපෑමෙන් ටිකක් ජරා ජීර්ණ වෙලා. පරිස්සමෙන් යන්න. ඔයගොල්ලෝ සපත්තු පාලම් දැකලා සපත්තු පාලම නිකන් පහලට V අකුර ෂේප් එකට වගේ පහලට තියෙන පාලම්. මේ જાතියට කියන්නේ ගිනි පෙට්ටි පාලම් කියලා. ඉතින් ඕක තමයි මේ ගිනි පෙට්ටි පාලම් ගමන. දැන් ඔයගොල්ලන්ට බොහොම ලස්සනට බලා ගන්න පුළුවන්. ආ තියෙන්නේ බුදු පිළිමේ. සායි පැත්තේ තව ගමක් තියෙනවා. අපි දවසක යන් මේ ඔය බලන්න. ඉස්සර නම් ඔය ලස්සන ඒ දණ්ඩක් හිම දාලා තිබ්බා. දැන් නම් ඒ දඬු නැතුව ඇති. ඉතින් ඉස්සර ලී වලින් දාලා තිබ්බේ ඒ දණ්ඩ. දවසක යන් එහෙටත් අද නම් චුට්ටක් රැ වුණා වැඩි. ඒක තියෙන්නම් අර තමයි ඔය තියෙන්නේ. අන්න අර පැත්තේ. මං අත දිගට තියෙන පැත්තේ තමයි ඔය තියෙන්නේ. ඔයටත් අපි ගිහින් බලමු දවසක. ඒ දණ්ඩ නම් නැතුව ඇති. පරිස්සමෙන් යන්න. ළමයින්ටත් ඉතින් නිදහස හම්බුනාම වැඩි හරියක් ගේ ඇතුළටලා ඉන්නේ. ඉතින් එළියට බහගුවම ඒගොල්ලන්ටත් හරි සතුටුයි. දුවනවා. එහෙනම් අපි අදට වීඩියෝ එක නවත්තනවා. ඊළඟ දවසේ ඔයයට යන්න පුළුවන්ද කියලා බලලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් අපිත් එක්ක ඉන්න travel with Wasa. මතක තියාගන්න travel with Wasa. ඒකෙන් ඔයගොල්ලන්ට ඊළඟ සැරේ මම තව වීඩියෝ එකක් අරන් එනවා. බොහොම ස්තුතියි.